වෙහිකල් මාකට් එකට මොකද උනේ? වික්ටෝරියා ඩෑම් එක ඇරියා වගේ පුදුම වාහන රැල්ලක් ලංකාවට ආවේ. ඉතින් ලක්ෂ 4ක් 5ක් අඩු වෙනකොට ටක් ගාලා ගිහිල්ලා බෙල්ල තියෙනවා. නමුත් වාහනයක් ගන්නකොට ඒක කරන්න බෑ. සැප්තැම්බර් වෙනකොට ලංකාවට වාහන 18000ක් ඇවිල්ලා තියෙනවා. ටිකක් තරුණ පරම්පරාව තවක් ඉන්නවා මේ වාහනයක් ගන්න බලාගෙන තාම කිරලා මැනලා මේ ඔය කේන්ද්‍ර බලන කට්ටිය ඉන්නවා. එයාගෙත් එක්ක මේ ජීවිතෙත් එක්ක බැඳෙනවා වාහන කියන එක. දරුවන්ට වාහනයක් අරන් දෙන්න බලාපොරොත්තු වෙන කට්ටිය. සමහරක් අය ඉන්නවා රැකියාවල් කරලා කීයක් හරි එකතු කරගෙන වාහන සීනේ සැබෑ කරගන්න. බඩු නැහැ. අයිබෝන් ඔටෝස්ට්‍රීම් විඩ්කාස්ට් එපිසෝඩ් නම්බර් 1 එකත් එක්ක තමයි ඔයාලා අද මේකතු වෙලා ඉන්නේ. ඔටෝස්ට්‍රීම් අපි පොඩි කට් එකක් දෙන්න හිතුවා. වෙහිකල් එකක් ගන්න වගේ උතුරන් ඉන්න ඔයාලට වාහනවල නොදකින පැත්ත ගැන ටිකක් කතා කරන්න. අද අපි මේ එපිසෝඩ් එකෙන් කතා කරන්නේ ඩයරෙක්ට් මායිලේජ්. වෙහිකල් මාකට් එකේ වෙච්ච චේන්ජස් උත් එක්ක කන්ෆියුස් වෙලා ඉන්න ඔයාලට වෙහිකල් එකක් ගන්න සපෝට් වෙන පොඩි ටිප්ස් ටිකක් කතා කරන එක. ඉතින් මේක පොඩ්ඩක් කම්ප්ලෙක්ස් සිටුේෂන් එකක්. අහනවලට අදාළව තියෙන නීතිමය රාමුව සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම මිනිස්සු හිතන පතන විදිහ පවා ගොඩක් වෙනස් වෙලා තියෙන වෙලාවක් මේක. ඉතින් අද මේ ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මිස්ටර් ප්‍රියන්ත්. මිස්ටර් ප්‍රියන්ත ගැන කිව්වොත් අවුරුදු 30කට වැඩිය ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් තියෙන එක්ස්පර්ට් කෙනෙක් කිව්වොත් මම නිවැරදි. තරමක් නිවැරදි. අයිබෝන් මිස්ටර් ප්‍රියන්ත්. අයිබෝන්. ඉතින් මිස්ටර් ප්‍රියන්ත අපි වැඩි කතා නැතුව කැලිම ටොපික් එකට එමුකෝ. ලංකාව වගේ රටක අපේ පොඩි කාලේ ඉඳන් තියෙන මේ ඩ්‍රීම් එකක් තමයි වාහනයක් ගන්න. ඔය ගියක් හදන එක. ඉතින් මං හිතනවා මේ ඩිස්කෂන් එකේ අපි මේන්ලි ફોකස් කරලා කරොත් හොඳයි කියලා මේ ෆස්ට් ටයිම් වෙහිකල් එකක් බයි කරන කෙනෙක්ව. ඒකෙන් කියන්නේ දැනට වාහනයක් තියෙන කෙනෙක්ව මේක වැදගත් නැහැ කියලා නෙමෙයි. දැනට වාහනයක් තියෙන කෙනෙක් උනත් එයා අප්ග්‍රේඩ් එකකට යන්න ඉන්නවනම් අර කලින් කරපු පෙර වැරදි නොකර ජෙනුයින් වාහනයකට එන්න හොඳ සපෝට් එකක් වෙයි කියලා හිතනවා මම මේ වීඩියෝ එක. මිස්ටර් ප්‍රියන්තට හිතන විදිහට මේ 20යි 25 වෙහිකල් මාකට් එකේ චේන්ජස් කියන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහන, රීකන්ඩිෂන් වාහන වලට මේ ඕපන් වෙච්ච එන්වයරන්මන්ට් එක මේ වෙහිකල් මාකට් එකට මොකද උනේ? දැනට තියෙන තත්ත්වය මොකද්ද මේ වෙහිකල් මාකට් එකේ? නදුන් මෙහෙමයි. දැන් මගේ තියෙන ප්‍රායෝගික අත්දැකීම අනුව දැන් මේ කාලයක් මේ ලංකාවේ වාහන නවත්තලා තිබ්බනේ ගේන එක. ඒ රජයේ ප්‍රතිපත්ති තීරණයක් අනුව ඉතින් අර ඒක තමයි මූලික වෙලා තිබ්බේ මේ එකපාරට මේ වාහන මාකට් එකපාරට ඕපන් වෙච්ච එක මිනිස්සු හිතාගෙන හිටිය දෙයක් එකපාරට සිද්ධ වුණා. හැබැයි අර ඔබතුමා කිව්ව විදියට මේ ලංකාවේ දැන් එක එක්කෙනා හීන තියනවානේ. ගයක් හදාගන්න, ඉඩමක් ගන්න, එක්කෝ හදපු ගයක් මේ මිලදී ගන්න, ඒ වගේ එක එක්කෙනා හීන තියනවා. ඉතින් නදුන් මෙතන අර පරිසම් වෙන්න ඕන දේ තමයි අපි ගයක් හදනකොට වැරදුනොත් අපිට පුළුවන් පොඩි ස්ලැබ් කෑල්ලක් දාලා පොඩි බැල්කනි කෑල්ලක් ගන්න. එක්කෝ ජනෙල් ටික අනිත් පැත්තට තිබ්බා. ඒ ජනෙල් ටික වැරදි නම් ඒක වැහුවා, අනිත් පැත්තෙන් කැඩුවා, ජනෙල් ටික තිබ්බා. නමුත් වාහනයක් ගන්නකොට ඒක කරන්න බෑ. වාහනයක් ගත්තොත් ඒ වාහනේ ආපහු චැසිය ගාවලා අනිත් පැත්ත තියන්නද, එන්ජින් එක ගාවලා ආපහු මේ පැත්තට තියන්නද, ඒ වගේ දේවල් කරන්න බෑ. ඉතින් මේකෙදි හරි පරිසම් වෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ දැන් අවුරුදු 5ක් වාහන ගේනක නවත්තලා තියලා මම හිතන්නේ මේ 2019 20 විතර වර්ෂයේ මේ 2025 වර්ෂයේ පෙබරවාරි වල මේක වාහන මාකට් එක ඕපන් කරා. ගවර්න්මන්ට් එක අපේ රජයෙන් මේක ඕපන් කරා. ඕපන් කරනකොට දැන් පෙබරවාරි මාසේ ඕපන් කරලා ඉතින් මම හිතන්නේ ලදුන් හරියට මේ වික්ටෝරියා ඩෑම් එක ඇරියා වගේ පුදුම වාහන රැල්ලක් මේ ලංකාවට ආවේ. මම හිතන්නේ දැනට මම සාමාන්‍ය දැනීමේ හැටියට සැප්තැම්බර් වෙනකොට ලංකාවට වාහන 18000ක් ඇවිල්ලා තියෙනවා. මේකෙන් 10000ක් 11000ක් විතර පැසෙන්ජර් කාර්, ජීප්, ඒ කියන්නේ පෞද්ගලික පාවිච්චිය සඳහා ওই 3 wheel මොටර් ඇරනකොට 10000 11000ක් විතර ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙදි මේ අපේ අර හිරවෙලා හිටපු ජනතාව මේ වාහන හීනේ හැබෑ කරගන්න හිටපු ජනතාව මේ මං හිතන්නේ මං දැක්ක පුදුම රැල්ලක් විදියට මේ විභාගාති සමරක් කරන්න යන්න ගත්තා. ඉතින් ඔය දකින්න ඇති ඔය පොහුවල පැත්තේ එහෙම නැත්තම් නුවර ඔය පුත්තලම් පාරේ මීගමු පාර නුවර පාර ඒ සියලුම දේවල් මේ වාහන මම හිතන්නේ සේල් නැති තිබිච්ච සමහර කඩවල් ගෙවල් වාහන සේල් බවට පරිවර්තනය වුණා. ඒ තරම් වාහන විශාල පිරිසක් ආවා. ඉතින් අපේ කට්ටියත් අර දුවන්නම් වාලේ සමහරක් අය ගිහිල්ලා
වාහන මිලදී ගන්න පෙළඹුණා. ඉතින් ඒකෙදී ඒ තමයි ඒ වාහන ගේන එක ඕපන් එකත් එක්කම වෙච්චදේ දැන් ඔයා හැව මේ මොකක්ද මේ දැන්තින මාකට්ටිය දැන් මොකක්ද දැන් කන්ඩිෂන් එක කියලා. ඉතින් නදුන් මම දන්න තරමින් මේ පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි වෙනකොට මේක පුදුම විදියට පීක්යක් වුණා. ඊට පස්සේ අගෝස්තු සැප්තැම්බර් වෙනකොට මේ වාහන විකුණුමේ ඉහළම අගයක් මම හිතන්නේ රීකන්ඩිෂන් වේවා බ්‍රෑන්ඩ් නිව් වේවා ලංකාවේ මාකට් එකේ පුදුම විදියට වාහන මිලදී ගන්න මිනිස්සු පෙළඹුණා. එතකොට ඒකෙදි වාහන ගත්ත අය දැන් අරන් ඉවරයි. සමහර කියන්නේ දැන් අර රැල්ල හිටපු කට්ටිය අරගෙන ඉවරයි. විකුණන කට්ටියත් බොහෝ දුරට විකුණලා ඉවරයි. මම හිතන්නේ අර ඔබතුමා කිව්ව එක අපි ඇඩ්‍රස් කරන්න ඕනේ. දැන් වාහනයක් ඉස්සරහට ගන්න ඉන්න බොහෝ විට මම නිකන් මගේ සර්වේ එක හැටියට ටිකක් තරුණ පරම්පරාව තවක් ඉන්නවා මේ වාහනයක් ගන්න බලාගෙන තාම කිරලා මැනලා මේ ඔය කේන්ද්‍ර බලන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ දරුවන්ට තමයි අපි මේක ඇඩ්‍රස් කරන්න ඕනේ. මොකද වාහනයක් ගන්නවා කියන එක අදාරගෙන හෙට අරගෙන ගෙදර තියන්න බෑ. එයාගෙත් එක්ක මේ ජීවිතෙත් එක්ක බැඳෙනවා වාහන කියන එක. අපි හිතන්නේ මේක පෙට්‍රල් ටිකක් ගැහුවා පෑගුවා ගියයි කියලා නෑ. එහෙම එකක් වෙන්නේ නෑ. මේ ඔළුව රිලැක්ස් වෙන්න ඕනේ වාහනයක් ගත්තා. මේ හදවතට ලේවලට බොහොම සාමාන්‍ය විදිහට යන්න ඕනේ. ඉතින් අර මුලින් කිව්වා වගේ මේ දැනට හැබැයි මේ කාල වෙනකොට මේ වාහන මාකට් එකේ විකිණීමේ ප්‍රවණතාවය පොඩ්ඩක් විතර අඩු වෙලා තියෙනවා. මේ සැප්තැම්බර් අග ඔක්තෝබර් වෙනකොට. ඉතින් දැන් අපි ඇඩ්‍රස් කරන්න ඕනේ මේ දෙපැත්තම නැතුව තව කොටසක් ඉන්නවා බලාගෙන සමහරක් දෙමාපියෝ ඉන්නවා දරුවන්ට වාහනයක් අරන් දෙන්න බලාපොරොත්තු වෙන කට්ටිය. සමහරක් අය ඉන්නවා දැන් අපි මම කියන්නේ දැන් වාහනයක් අපි හිතමු තමන්ගේ පුතා හරි දුව හරි වෛද්‍ය විද්‍යාලයට තේරෙනවා. සමහරක් ඉංජිනේරින් ෆැකල්ටියට තේරෙනවා. ඒ අම්මා තාත්තා දැන් වාහනයක් ඒ දරුවන්ට අරන් දෙන්න කට්ටිය ඉන්නවා. සමහරක් අය ඉන්නවා රැකියාවල් කරලා කීයක් හරි එකතු කරගෙන වාහන සීනේ සැබෑ කරගන්න. අන්න මම හිතන්නේ ඒගොල්ලන්ට තමයි දැන් අපි මේ ඇඩ්‍රස් කර යුත්තේ. මිස්ටර් ප්‍රියන්තගේ මේ එක්ස්ප්ලනේෂන් එක අතර මට පොඩි ඉන්සිඩන්ට් එකක් මතක් වුණා මගේ යාළුවෙකුට වෙච්ච. ඈත කාලේ මගේ යාළුවෙක් ගත්ත වාහනයක මං ඒ වාහනේ බ්‍රෑන්ඩ් එක ඒව මොනවද කියන්නේ නැහැ. හැබැයි ඒක යුරෝප් වාහනයක් විදියට. ඇත්තටම අපේ වචනෙන් කිව්වොත් එහෙම ඒ වාහනේ අර චීස් කන්ඩිෂන් ඉන්ටීරියර්ද එක්ස්ටීරියර්ද සුපිරි වාහනයක්. ඒ වාහනේ විකුණුම්කරුගේ තියෙන වචන විශ්වාසයත් එක්ක ඒ වාහනේ එයා අර තත්ත්ව පරීක්ෂාවකටවත් යන්න මොකුත්ම මේ එහෙම පරීක්ෂණයක් නොකර ඒ වාහනේ තිබ්බ කන්ඩිෂන් එකත් එක්ක එයා ඒ වාහනේ බයි කරා. මිස්ටර් ප්‍රියන්ත සති දෙකක් වගේ යා වාහනේ පදිනකොට මුලින්ම ඒකේ ටයර් ප්‍රෙෂර් ඉන්ඩිකේට් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තව කීප දවසක් එයා එහෙම යනකොට එන්ජින් ෆෝල්ට් පෙන්වන්න පටන් ගත්තා. ඔය වගේ දිගින් දිගටම මේකේ ෆෝල්ට්ස් එන්න පටන් ගත්තා. අන්තිමට මෙයාට මේ වාහනේ එපා වෙන තත්ත්වයටම පත් වුණා. මේක ඇවිල්ලා මේ එක එක්සැම්පල් එකක් විතරයි මිස්ටර් ප්‍රියන්ත. මේ වගේ වැරදි වෙන්නේ ඇයි මේ මිනිස්සු අතින්? දැන් ඔය නදුන් කියපු විදියට ඔය ඔයගේ අත්දැකීම් මට මගේ හිසේ කේස් ගන්නට තියෙනවා. ඉතින් දැන් මේක අර විස්තර කරගෙන ඉන්න බෑ වෙලාව කාලය යන හින්දා මගේ පාසල් වයසේ මගේ මිතුරෙක් ඒ කියන්නේ මගේ පාසලේ ඉඳන්ම ඉගෙනගෙන අපි එකට හිටු මිතුරෙක් ඔය විදියටම ලොකු ප්‍රශ්නකට මුහුණ දුන්නා. එයාගේ දරුවට එයා වාහනයක් අරන් දුන්නා. අපි මේ ගෙවල් ළඟමයි. ඉතින් මේ වාහනයක් අරගෙන දීලා ටික කාලයක් පාවිච්චි කරනකොට නදුන් මේකේ මේ ටයර් ගෙවෙන්න ගත්තා. ඊට පස්සේ ගෙවෙන්න ගත්තාම මේගොල්ලෝ මොකද්ද කරන්නේ? දැන් ඒගොල්ලෝ මේ වාහන ඔටෝමොබයිල් කරපු කට්ටිය නෙමෙයිනේ. මේගොල්ලෝ ටයර් හතර මාරු කරා. කවුරු හරි කියන්නේ ටයර් හතර මාරු කරන් ගෙවිලා කියලා. ඒත් මාසයක් දෙකක් යනකොට තවත් මේ එක එක පැතිවල ටයර් අර ඔබතුමා දන්නවනේ කට්ට එක පැත්තට ගෙවෙන්න ගත්තා. පස්සේ ආපහු මම හිතන්නේ මේ නරත්තු ගරේජ් එකට ගියාම කිව්වා මේක මේ ඇක්සල් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඇක්සල් එක පැත්තක් ගෙවිලා ඇක්සල් එක මාරු කරන්න කියලා. ඇක්සල් එකත් මාරු කරා. ආපහු දිව්වා. නමුත් ලෙඩේ හොඳ නැහැ. ඊට පස්සේ ආපහු එතනටම ගියාම කිව්වා මේ අර බෝල් ජොයින්ට් කියලා තියෙන්නේ මේ ලකල් වල ඒ ටික මාරු කරන්න කියලා. මුළු ඉස්සරහා සස්පෙන්ස් සිස්ටම් එකම මාරු කළා. නමුත් මේ ලෙඩේ හරි ගියේ නැහැ. පස්සේ යාලා කාගෙන් හරි උපදේශයක් කරා ලංකාවේ තියෙන හොඳ ඔටෝමොබයිල් මේ සේවා ස්ථානයකට ගිහිල්ලා මේක චෙක් කරගත්තා. අනේ බලනකොට මේ වාහනේ ඒ ගෙන්නපු රටේ හරි කොහේ හරි කමන්නේ පුදුම විදියට 60%ක ඩැමේජ් එකක් විඳින ඇක්සිඩන්ට් වෙච්ච වාහනයක්. හැප්පිලා චැසි පවා ඇද වෙලා. ඒක
ඒ රටේ හරි මේ හරි හදලා දිගෑරලා පේන් කරලා ඔක්කොම කරලා තමයි මේ වාහනේ විකුණලා තියෙන්නේ. ඉතින් අන්න එතන ලොකු මිස්ටේක් එකක් කරගත්තා. අර ගිය රැල්ලට එකපාරට ගත්තා. නමුත් අද වෙනකන් තාම මේ වාහනේ තියෙනවා. නමුත් දැන් දී ගන්න විදියකුත් නැහැ. ඉතින් ඒ ලොකු අපහසුතාවයකටපත් වුණා. ඔන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම කියන්නේ දැන් ඔය වගේ මිස්ටේක් කරගන්න එපා. හේතුව තමයි මම දෙන අවවාදය. දැන් ඇත්තටම අපි කලින් කතා වුණා මේ අපේ දැන් ගන්න තරුණ පිරිසට අපි මේ දෙන්නේ කියලා දරුවන්ට හදවතින් කියන්නේ හොඳ විකුණුම් කරුවෙක් හොයාගන්න. හොඳ විකුණුම් කරුවෝ ලංකාවේ ඉන්නවා නැත්තේ නෑ. රීකන්ඩිෂන් වෙන්න පුළුවන්, බ්‍රෑන්ඩ් නිව් වෙන්න පුළුවන්. ලංකාවේ හොඳ රීකන්ඩිෂන් කට්ටිය ඉන්නවා. ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ඒජන්තලා ඉන්නවා. ඉතින් ඒ අයට Tamanට ගැළපෙන හොඳ වාහනයක් හොඳ විකුණුම් කරුවෙක් හොයාගන්න. ඊට පස්සේ තමයි නදුන් මගේ එක්ස්පීරියන්ස් එක හැටියට හොඳම දේ තමයි මේ වාහනවල දැන් මම මේ මාදිලී කියන්න එක හොඳ චාරයක් නෑ. ඒක අපි කියන එක හොඳ නෑ. වාහන ඇවිල්ලා තියෙනවා ලංකාවේ ඒජන්ට් කෙනෙක් නෑ. හරි ලස්සනයි. මාර්ග ඔප්ෂන් වගේක් තියෙන්නේ. නමුත් හදිසියවත් ලයිට් එකක්, ෆිල්ටර් එකක් හදිසියෙ මොන හරි වුණොත් වෙන්න නඩත්තුවක් කරගන්න කෙරෙන්නේ නෑ. ගෑරේජ් එකට ගිහලා මොනවා හරි කරගනි. නමුත් අමතර කොටස් ගන්නවා කියලා හිතා ගන්නත් එපා. ලංකාවේ ඒජන්ට් කෙනෙන්නේ නෑ. අර ඔයගොල්ලෝ කිව්වොත් හරි මම වාහනේ වික්කා. ඉතින් ඒක අපිට කරන්න දෙයක් නෑ කිව්වොත් අත පීඩාන තමයි එන්න වෙන්නේ. අනිත් එක තමයි මේ වාහනවල සමහරක් රටවල් වලින් එන වාහන තියෙනවා අපේ ලංකාවට ගැලපෙන්නේ නැතිව තියෙනවා. ඉතින් දැන් උදාහරණයක් හැටියට දැන් චීනෙන් එන වාහන දැන් චීනෙටත් සමහර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ විවිධ මාදිලි වාහන මම හිතන්නේ මිලියන ගාණක් ඒගොල්ලෝ නිපදවනවා. හැබැයි ඒ සමහරක් ඒ මාදිලි මේ ඒ රටට වරුද් දෙන්නෙත් නැහැ. ඒ රට වරුද් දෙන්නේ නැති අපේ රට වරුද් දෙයිද? හැබැයි චීනේ හොඳ වාහන තියෙනවා නැත්තේ නෑ. මේ ලෝකේ මාකට් එක අල්ලපු හොඳ වාහන තියෙන ගැටලුවක් නෑ. නමුත් එතනින් ඔබට ගිය එක එක මාදිලි වාහන එනවා. ආපුවම මෙහෙ නඩත්තු කරගන්නත් බෑ. සේවා සපයන්නත් බෑ. මිනිස්සු අසරණ වෙනවා. අන්න එතනත් පොඩ්ඩක් මේ මිස්ටේක් එක කරගන්න එපා. පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපේ අය හරි ආසයිනේ මේ අඩුවට බාණ්ඩ ගන්න. අර අඩු බාණ්ඩේම හිලක් තියනවා කියන කතාවක් තියෙනවානේ මේ අපේ සරලව මේ ගමේ භාෂාවෙන්. ඔව් ඉතින් ලක්ෂ 4-5ක් අඩු වෙනවා ටක් ගාලා ගිහිල්ලා බෙල්ල තියෙනවා. ඒ තියෙනකොට අර වා කිව්ව මාත්‍රු ගන්න මම එන්නේ බලනකොට එක්කෝ ඒ යම් රටවල් වල ඒවා වතුරට අහු වෙලා. එක්කෝ අර මං කලින් වගේ ඇක්සිඩන්ට් වෙලා. එක්කෝ අර ලක්ෂ 3-4 දුවපු මේ මීටරේ මයිලෝමීටරේ 10-15 අඩු කරලා. හැබැයි ගාන අඩුයි. මොකද මේ CIF එක ඒ ලංකා ඒ තියෙන FOB එක මේ වෙළඳපොලේ වටිනාකම අඩුවෙන් අරන් ඒගොල්ලෝ උපරිම ලාභය අරන් අර අහිංසක මිනිස්සුන්ට මේ විකුණනවා. අන්න ඒ මිස්ටේක් කරගන්න එපා. ඒ හින්දා මම කියන්නේ මේ දරුවන්ට මම ඉස්සර කිව්වා මේ හදවතින් කියන්නේ කලබල වෙලා දුවන්නෝන් වාලේ යන්න එපා කියලා. ඉතින් සමහරක් අය බලන් ඉන්නවා නදුන් මේ මාකට් එක දැන් බජට් එකෙන් දැන් එනවනේ මේ අයවැයෙන් අඩුවේ කියලා කියනවා. දැන් වෙළඳපොලේ වාහන මිල අඩු වෙලා තවත් අඩු වෙයි කියලා කට්ටිය බලන් ඉන්නවා. මේ මොන දේ වුණත් ඒ ගන්නකොට දෙමාපියෝ හෝ වේවා දරුවෝ හෝ වේවා අපේ ලංකාවේ ජනතාව හෝ වේවා බොහොම පරිස්සමෙන් කල්පනාකාරීව Tamanට ඉදිරියට යන්න පුළුවන් වාහනයක් ගන්න කියන එක තමයි මම කියන්නේ. ඉතින් මිස්ටර් ප්‍රියන්ත මේ ඩිස්කෂන් එක ඇතුලේ අපි සෑහෙන දේවල් දැනගත්තා මේ මිනිස්සු කරන වැරදි ගැන. ඉතින් අපිට වැරදි නම් එහෙම මෙහෙන් හැමතැනින්ම ආරංචි වෙනවනේ. හැබැයි අපිට කවුරුත් මේ වැරදි නිවැරදි කරගෙන හොඳ ජෙනුවෙන් වාහනයකට යන්න අපිට මග කියලා දෙන්නේ. ඉතින් මිස්ටර් ප්‍රියන්ත මං කැමති මිස්ටර් ප්‍රියන්තගෙන් දැනගන්න අපේ මේ ඕඩියන්ස් එකට හොඳ පිටුවාලක් වෙන හොඳ ටිප්ස් ටිකක් හොඳ ජෙනුවෙන් වාහනයකට යන්න. පළවෙනි තමයි දුවන්නම් වාලේ දුවන්නේ නැතුව Tamanට වාහනයක් පළවෙනි පාරට හරි නැත්නම් දෙවෙනි පාරට හරි ගන්නකොට හොඳ විකුණුම් කරුවෙක් හොයාගන්න. ලංකාවේ ඉන්න ඕන තරම් රීකන්ඩිෂන් වේවා බ්‍රෑන්ඩ් නිව් වේවා ලංකාවේ හොඳ විකුණුම් කරුවෙක් තෝරගන්න. ඒකෙන් එන වාසිය තමයි මේ විකුණුම් කරුවා ළඟ තියෙනවා ආෆ්ටර් සේල් සර්විස් එක තියෙනවා. එහෙම නැත්නම් වොරන්ටි ඒ කියන්නේ වගකීම. ඒ වගකීමවත් තමයි මම දන්න මේ රීකන්ඩිෂන් කරන අපේ පිරිස ඉන්නවා වගකීමක් දෙන කට්ටිය ඉන්නවා. ඒ වගේම බ්‍රෑන්ඩ් නිව් වල එහෙම හොඳ මේ වගකීම් සාතියක් ඒගොල්ලෝ දෙනවා. ඉතින් අන්න ඒ දෙකේ එකතුවත් එක්ක ඔළුවට තියාගෙන තමන් පාවිච්චි කරන වාහනේ හොඳ සෙල කෙනෙක් හොඳ විකුණුම් කරුවෙක් හොයාගන්න. ඒතකොට වර වගකීමකුත් එක්ක ඒක වරදින්නේ නැහැ. අනිත් එක තමයි නදුන් මන් දන්න තරමින් හොඳම දේ තමයි රීසේල් වැලියු එකක් තියෙන වාහනයක්. මාකට් වැලියු එකක්. ඊට පස්සේ හදිස්සියේ දැන් අපි දරුවට හරි කාට හරි
එනවා ස්කෝලර්ෂිප් එක. එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවට හරි කැනඩාවට හරි යන්න යාට එනවා මේ ඉගෙන ගන්න යන්න. එතකොට ඒකෙදි ගොඩක් දෙමාපියෝ කරන්නේ තමන්ගේ තියෙන ඇසට් විකුණනවා. එතකොට හොඳ වාහනයක් තිබ්බොත් මම අනන්ත අප්‍රමාණ මම අත්දැකීම් ලබලා තිනවා ගත්ත ගානට වැඩි ගානට විකුණලා ඒ දරුවට ඒ ශිෂ්‍යත්වයට ඒ රටවල් වලට සල්ලි බැඳලා කැම්පස් එකට යවනවා. ඒ කියන්නේ රීසේල් වැලියු එක මාකට් වැලියු එකක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි තව පුංචි දෙයක් තියෙනවා. පුළුවන්කමක් තියෙනවා නම් ලංකාවේ වැදගත් ඔටෝමොබයිල් සර්විස් තියෙන හොඳ සේවා ස්ථාන තියෙනවා. එතනට ගිහලා තව පොඩි ගාණක් වීදම් වෙයි. 7000ක් 8000ක් 5000ක් 10000ක් ඒ වගේ වීදම් වෙයි. තමන් ලක්ෂ 100ක 150ක් දීලා දරුවාට හරි තමන්ට ගන්න වාහනේ. ඒකේ තත්ත්ව පරීක්ෂාවක් කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ බොඩි එක එතකොට එන්ජින් එක එතකොට මේකේ ස්වයංක්‍රීය ගියර් පද්ධතිය පිළිබඳව ඉලෙක්ට්‍රිකල් අංශ පිළිබඳව එහෙම නැත්නම් මේක ඇක්සිඩන්ට් වෙලාද මේක චැසිය කොහොමද තියෙන්නේ අන්න ඒ වගේ තත්ත්ව පරීක්ෂාවක් කරන් ඒ සර්ටිෆිකේට් එක උතරන් අර වාහනේ ගන්න පුළුවන් නම් කිසි බයක් නැහැනේ මොකද තමන්ගේ දරුවට අරන් දෙන වාහනේ හරි තමන් ගන්න වාහනේ හරි හදිස්සියේ තමන්ගේ දරුවා රැයකට වැඩ ඇරිලා හරි නැත්නම් අපි පවුලේ යනවා කොහේ ගමනක් කතරගම වෙන්න පුළුවන් බදුල්ල වෙන්න පුළුවන් ඇල්ල යන්න පුළුවන් ආපහු ගිහිල්ලා මේ ඔළුවේ බලක් නැතුව ආපහු කොළඹට එන්න හරි තමන්ගේ නිවසේට එන්න හරි ඒ වාහනේ ගෙන ෂුවර් එකක් තියනවා නම් මේ වාහනේ හොඳ වාහනයක් අපි අතර එන්නේ කියලා ඒතකොට තමන්ගේ දරුවා එන එක බයක් නැහැ මොකද වාහනේ හොඳයිනේ ඒක අම්මා දන්නවා පොඩ්ඩක් එහෙම වුණොත් තාත්තා දන්නවා මේ දරුවා ඇයි කියලා ඒ හින්දා හොඳම දේ තමයි මේ තත්ත්ව පරීක්ෂාවකින් කරගන්න පුළුවන් නම් මේ වාහනේ තියෙන ඉන්ටීරියර් එක්ස්ටීරියර් වල සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒ ඕන තරම් ලංකාවේ එහෙම ස්ථාන තියෙනවා. ඒ අතරතුර හදිසියවත් ඒ ගන්න වාහනේ කොයි හරි තැනකින් අපි හිතමු පංචිකාවත්ත හරි මීගමුයි හරි කුරුණෑගල හරි නුවර හරි ස්පෙයා පාර්ට්ස් අමතර කොටස් ටික ගන්න පුළුවන් වාහනයක් තමන්ගේ අතර එනවනම් නැත්තම් දැන් අපි වාහනේ අරගෙන ලක්ෂ 100ක් 150ක් ලක්ෂ 80ක් ලක්ෂ 60ක් එන්න පුළුවන් සමහරක් දෙනවා හරි අමාරුවෙන් ගන්න කට්ටිය ඉන්නවා සමහරක් අය තමන්ගේ රැකියාව කරලා එකතු කරගෙන කීයක් හරි අරන් තව බැංකු ලෝන් එකකුත් දාලා වාහනේ ගන්නවා මොන හරි මගට ගන්නවා බඩු නැහැ සරල භාෂාවෙන් කියනවා මාරනේ මේකේ බඩු නැහැනේ එහෙම කරන්න එපා හොඳට මත තියාගන්න මොකක් හරි මාදිලිය වාහනයක් ගන්නකොට ඒකට අමතර කොටස් එක්ක යන්න පුළුවන් නම් තමන්ට කවදාකවත් වරදින්නේ නැහැ වාහනේ යන්න පුළුවන් කවදා හරි අද තිබ්බා හෙට වික්කා ඇත්තරම මිස්ටර් ප්‍රියන්ත මෙන්ෂන් කරපු දේවල් අපි මේ බලාගෙන ඉන්න ඔඩියන්ස් එකට මාරම පිටුවහලක් වෙයි අර මම කිව්වා වගේ වෙහිකල් එකක් ගන්න ඉන්න වගේම වෙහිකල් එකක් විකුණන්න ඉන්න දෙගොල්ලන්ටම අර කලින් කරපු වැරදි මේ පාර කරන්නේ නැතුව හොඳ ජෙනුයින් වාහනයකට යන්න නම් මේ ටිප්ස් ටික මේ අනුගමනය කරොත් මං හිතනවා උත වාහනයකට යන්න පුළුවන් වෙයි කියලා මිස්ටර් ප්‍රියන්ත අනිවාර්යයෙන්ම නදුල් මිස්ටර් ප්‍රියන්ත මේ ඩිස්කෂන් එකට මම තව පොඩි දෙයක් එකතු කරන්න කැමතියි ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති ඔටෝස්ට්‍රීම් වෙහිකල් ලිස්ටිං ප්ලැට්ෆෝම් එක ඔටෝස්ට්‍රීම් වෙහිකල් ලිස්ටිං ප්ලැට්ෆෝම් එක අලුත් මුහුණුවරකින් දැන් ඔයාලට එක්ස්ප්ලෝර් කරලා බලන්න පුළුවන් අලුතෙන් ඇඩ් වෙච්ච ෆීචර්ස් ගොඩක් තියෙනවා ඒවා ගොඩක් යූස්ෆුල් අලුතෙන් වාහනයක් ගන්න ඉන්නවා නම් ඔයාලට වාහන කම්පෙයාර් කරන්න ඒ වගේම ඒ වාහන ෆිල්ටර් කරලා ඔයාලට හොඳම වාහනයක් තෝරගන්න එතකොට ඔයාලා ෆිනෑන්ස් එකට යන්න ඉන්නවා නම් අන්න ඒ වගේ ලෝන් එකකට ඒ ලෝන් කැල්කියුලේට් කරගන්න වගේ ගොඩක් ෆීචර්ස් වලින් අන්තර්ගත හොඳ වෙබ්සයිට් එකක් විදිහට අපි මේක එළියට දාලා තියෙනවා. ඒ වගේම තමයි සෙලර් කෙනෙකුට මේක ඇඩ් පබ්ලිෂ් කරන එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඉතින් මම ඉන්වයිට් කරනවා ඔයාලත් අදම ගිහින් එක්ස්ප්ලෝර් කරලා බලන්න autostream.lk අපේ ලිස්ටිං ප්ලැට්ෆෝම් එක. ඉතින් අපේ විඩ්කාස්ට් එපිසෝඩ් 1 එකේ අවසානයේට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මෙච්චර වෙලාවක් අපිව බලාගෙන හිටපු ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔයාලට මේ වගේ තව තවත් වීඩියෝ අපෙන් රික්වෙස්ට් කරන්න ඕන නම් ඔයාලට අවශ්‍ය ටොපික්ස් තියෙනවා නම් අපි කතා කරන්න ඕන. ඔයාලට පුළුවන් ඒවා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔබතුමාටත් දෙවින්ම ස්තුතියි මිස් ප්‍රියන්ත අපිත් එක්ක අද සහභාගී වෙලා අපේ ඔඩියන්ස් එකට සෑහෙන ලොකු දැනුමක් ඔබතුමා පිළිව කරාට අපි නැවත වතාවක් සම්බන්ධ වෙමු මිස්ටර් ප්‍රියන්ත අලුත් වැඩසටහනකින්. අනිවාර්යයෙන්ම ගොඩක් ස්තුතියි නදුල්.